Congratulations. Hi guys, welcome back to my YouTube channel. So this is gonna be a mini vlog. ඉතින් අද මම යනවා මගේ යාළුවෙගේ graduation එකට. graduation එක තියෙන්නේ ස්ලිට් එකේමයි. ඉතින් මේ ගමනට මාත් එක්ක තව යාළුවෙක් එකතු වෙනවා මගදී. ඉතින් අපි ඉස්සෙල්ලාම යමු මල් ගන්න යාට. ඉතින් අපි හැමෝම අනිවාර්යයෙන්ම ගෙනියන්න යන්නේ graduation එකට මල්. ඉතින් මෙයා studies කරේ ස්ලිට් city එකේ. හැබැයි අන්තිමට ඒගොල්ලන් graduation ceremony එක තියෙන්නේ කොහොමද ස්ලිට් එකේ. ඉතින් අපි බලමු මාත් එක්ක කවුද ඇඩ්ඩුනේ යාළුවා කියලා. So let's go. මෙන්න මෙයා ගැන තමයි මම ඉස්සෙල්ලා ඔයගලන්ට කිව්වේ. ඉතින් මෙයාත් එක්ක තමයි අද මම vlog එක ගේන්නේ. ඉතින් අපි ආවා මල් කස්ටමයිස් කරලා අඩුවට ගන්න පුළුවන් තැනකට. මේක හරියටම තියෙන අයි හොස්පිටල් එකේ ඉස්සරහා. ගොඩක් අය මෙතන දන්නවා ඇති. මොකද මේ තැන TikTok එකේත් viral ගියා. මෙතනට ආවොත් ළමයි පිස්සු හැදෙනවා. ඒ තරම් මාරුම ලස්සන මල් තියෙනවා. ඔයාලත් ඇවිල්ලා ගන්න. මෙතන ඇත්තටම මාරුම ලාභයි මල්. මෙතන පාර දිගටම තියෙනවා පොඩි මල් කඩවල්. ඉතින් මේ පාරට කියන්නේ ඩීන්ස් රෝඩ් කියලා. ඔයාලට පුළුවන් ඔයාලට ඕන මල් ඉති ගන්න දීලා ඕන විදිහට බොකේ එක හදාගන්න කස්ටමයිස් කරලා. මෙතන දැන් මේ හදන්නේ අපි දෙන්නගේ මල් බොකේස් දෙක. ඉතින් ඔයාලට මෙතනට ආවොත් අඩු මුදලකින් ලස්සන මල් බොකේස් හදාගන්න පුළුවන්. අපි ගොඩක් පරාක්කුවේ අපි ප්ලෑන් කරලා තිබ්බේ එකට ඉන්නවා කියලා ස්ලිට් එකේ. දැන් වෙලාවත් මං හිතන්නේ 3:00 වගේ වෙන්න ඇති. අපි එහෙනම් දැන් යමු ටක් ගාලා ස්ලිට් එකට. මොකද අපි අඩුම 4:00ටවත් එතන ඉන්න ඕනේ. මොකද රයිනිකාගේ ග්‍රැජුවේෂන් එක 4:00 ඉවරයි. ඒ හින්දා so let's go. ඊට පස්සේ ඉතින් අපි ස්ලිට් එකට ආවා. මට එන ටිකේ කියන්නේ මගදී බස් එකේ එද්දි මට වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද ගොඩක් සෙනග හිටියා. ඊට පස්සේ අපි රයිනිකා එනකන් අපි හිටියා පොඩ්ඩක්. මොකද එයාගේ 4:00 වගේ ඉවර වෙනවා කිව්වේ. graduation ceremony එක තියෙන auditorium එකේ. ඉතින් එතකන් අපි වෙලාව කන්න ඕනේ. ඒ හින්දා අපි ඉතින් පොඩ්ඩක් දන්නේ නැද්ද? පොඩ washroom එකටයි ඊළඟට පොඩක් අපි අනෝහනා එකට ඇවිල්ලා බිව්වා. කල් කිරි එකක්. ඊට පස්සේ අපි ආයෙ ගියා අපේ දූපත කියලා එකක් තියෙනවා ස්ලිට් එකේ. ඉතින් එතනට වෙලා අපි ඉඳගෙන හිටියා. ඉතින් අර යනකම් finally ඔන්න ඉතින් අන්තිමට ආවා. අපි මාර වෙලාවක් හිටියා මෙයා එනකන් වටේ කැරකි. ඊට පස්සේ අපි දෙන්නව සෙට් වුණා යාගේ ෆොටෝ ෂූට් එකට. ඔන්න බලන්නකෝ අපි දෙන්න ඉතින් යාගේ අර සර්වන්ස්ලා දෙන්නා වගේ ඔක්කොම අරගෙන අපි ඉතින් ඒ වැඩ කරා අන්තිමට. එයා එළියට ආවා. අනේ මේ මට අද වීකින් දෙකක් තියෙනවා වගේ අවනියු. නෑ මේ vlog එකේද මේකක් දාන්නද? මේක කාගෙන්ද? මේක කාගෙන්ද? ඔය කියන්න තියෙන්නේ එදිනදා වැඩ එදිනදා කරන්නේ. ඒක දාලා දෙනවා. ඒක ගිහින් බලන්න. ඊට පස්සේ ඉතින් දිගටම ෆොටෝ ෂූට් එක තමයි ඉතින් අපි හැමෝම ඉතින් එක වගේනේ ඉතින් ෆොටෝස් ගන්න ගියාම අපි දෙන්නත් ඉතින් එයාගේ ෆොටෝස් ගන්න උදව් කර හිටියා ඉතින්. මොකද කමන්න ලස්සන කෙල්ලෙක් නිසා ඔබ ඉන්න. මොනවද මේ කරන්නේ? සඳේ ආවට පෙවුනේ වල. Are you happy? No. No. I am exhausted. Tired. Rainika.
ඔන්න ඔහොම තමයි රානිකාගේ ග්‍රැජුවේෂන් vlog Bye. එකේ end එක. Bye. See you අපි යනවා. Bye. next mini vlog. මෙයා ග්‍රැජුවේෂන් එක කරගන්න